සුබ දවසක් ඔයාලා පිළිගන්නවා හැමෝම. අදත් ඔයාලා එකතු වෙන්නේ සුපුන් ටෙක්නික් YouTube channel එකෙන් ගෙන තවත් වීඩියෝ එකකින්. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්නේ කොහොමද QR code එකක් තමන්ගේම කියලා එකක් හදාගන්නේ. තමන්ට ඕන විස්තර, තමන්ට ඕන details, address එක දාලා තමන්ට හොඳ විදිහට QR code එකක් create කරගන්න කියලා. ඉතින් අපි ඒ සම්බන්ධ intro එකට ගිහිල්ලා එන්න කතා කරමු. මුලින්ම ඔයාලගේ ෆෝන් එකේ Play Store app එක open කරගන්න. මම මෙන්න මේ විදිහට Play Store app එක open කරගන්න. ඒක open කරලා පස්සේ ඔයාලා search bar එකේ search කරන්න QR code generator කියලා. ඒක search කරලා පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට දෙවෙනියට එකක් වෙනවා QR code generator කියලා. YKART කියන කම්පැනි එකෙන් ගන්න ඇප් එක. අන්න එක ක්ලික් කරගන්න. ඉතින් ඔයාලට බලන්න පුළුවන් ඇප් එකේ වෙනම කොහොමද ඒක ඇතුලේ ෆොටෝස් එකක් දාන්න ඩීටේල්ස් එක. ඉතින් ඔයාලා මෙන්න මේ ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න. දැන් අපේ ඇප් එක ඉන්ස්ටෝල් වෙලා ඉවරයි. ඔයාලා ඇප් එක ඕපන් කරගන්න. ඇප් එක ඕපන් කරලා පස්සේ ඔයාලට වෙන විදිහට මුලින්ම ටෙක්ස්ට් එකක් ඉල්ලනවා. මේක තමයි ඔයාලා QR code එක ස්කෑන් කරලා පස්සේ ඒ ඇතුලේ තියෙන ඩීටේල්ස් එනවා තියෙන්නේ. ඉතින් ඔයාලට මෙතන කැමති එකක් ගහන්න පුළුවන්. මම channel එකේ නම ගහ ගන්නවා මගේ. තව මගේ ෆෝන් නම්බර් එකත් ගහ ගන්න. මේ ටික කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මෙතන උඩින් වම් මතට උඩ ගලවරේ පෙන්වන QR code logo එක. අන්න ඒක ක්ලික් කරගන්න. ක්ලික් කරලා ඔයාලට වෙන වගේ එක ෆොටෝස් වලට QR code හදාගන්න පුළුවන්. ඔයාලට ඕන විදිහකට QR code එකේ quality එකක් හදාගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මෙතන දෙවෙනියට තියෙන ෆොටෝස් එක තෝරගන්නවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන කලර් කියලා එකක් තියෙනවා. ඔයාලා QR code එකේ කලර් එක මොකක්ද කියලා චේන්ජ් කරගන්න. ඉතින් මම මෙතන තියෙන කළු පාට කලර් එක දෙනවා. ඊට පස්සේ ඔයාලට මෙතන අයිකන් එක ක්ලික් කරගන්න පුළුවන්. මොන සෝෂල් මීඩියා අයිකන් එකද මේ QR code එක මැදට වැටෙන්න ඕනේ කියලා. ඉතින් මම මෙතන YouTube අයිකන් එක ක්ලික් කරගන්නවා. ඔයාලට කැමති අයිකන් එක ක්ලික් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් ඔයාලට දෙන්න මෙන්න මෙතන play බටන් එකක ලකුණක් තියෙනවා. අන්න ඒක ක්ලික් කරගන්න. දකුණු අත පැත්ත උඩ ගලවරේ. අන්න ඊට පස්සේ අපි මෙතෙක් කරගත්තු ස්ටෙප් ටිකේ වැඩේ ඉවරලා තියෙනවා. මෙන්න QR code එක. ඉතින් ඔයාලට මේ QR code එක හැඩය වෙනස් කරගන්න පුළුවන්. කලර් එක එහෙම වෙනස් කරන්න පුළුවන් මෙතන. ඒ ටික ඔක්කොම කරගත්ත පස්සේ ඔයාලට මෙන්න මෙතන QR code එකට කියන දකුණු අත පැත්තේ පොඩි save logo එකක් තියෙනවා. අන්න ඒක save කරගන්න. ඔයාලට ඕන ෆොටෝ quality එකෙන් save කරගන්න පුළුවන්. මම මේක JPG ෆොටෝ විදිහට save කරගන්නවා. gallery එකට save කරගන්න පුළුවන්. ඔයාලට ඕන නම් bookmark එකට save කරගන්න ඕන. මම gallery එකට save කරගන්නවා. ඔන්න අපේ QR code එක දැන් save වෙලා තියෙන්නේ. අපි gallery එකට ගියාට පස්සේ ඔන්න ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් generate කරපු QR code එක. දැන් මේක වෙන ෆෝන් එකකින් scan කරොත් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ details. ඔයාලා දැන් අතන title එක details ටික මෙන්න මේ QR code එකෙන් පෙන්නනවා. ඉතින් ඔයාලට මේ විදිහට ඔයාලගේ ඕනම ස්තර QR code එකකට ගන්න පුළුවන්. ඔයාලට shirt එකකට නම් print කරගන්න පුළුවන් මේක. ඉතින් අද වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් මගේ channel එක subscribe කරන්න. තවත් මේ වෙනම වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.